කොහොමද යාළුවනේ ඔයාලට ඔයාලා සතුටින් සන්නිපෙන් ඉන්නවා කියලා ඉතින් ඔන්න අපි දෙන්න හිතනවා. අපි දෙන්න අද ලස්සන ගමනක් යන්න තමයි යන්නේ යාළුවනේ. මෙන්න මේ පේන පාලෙම යටට ගිහිල්ලා කෑම උයලා කාලා ඔයාලත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න තමයි ඔන්න අපි දෙන්න යන්නේ. මෙන්න මේ තියෙන ලස්සන තැනින් අපි බැහැලා ඔයාලට යන්න. අම්මෝ මොකද උනේ? මොන්න අයියා වැටෙන්න ගියා. හොඳට වැටුණා අයියව. අපි ඉතින් ගෙදරම තියෙන දර ටිකත් මෙන්න මේ පොහොර උරේට දාගෙන ගෙදර තිබ්බ ලිපුකුත් අරගෙන මේ බහින ගමන් තමයි ඉන්නේ. කොහොමද කරේ තියන් යනවා කඳු මල්ලම් බෑවේ. මොනවා කරන්නද දන්නේ අපේ මේ කැමරා මල්ලිත් එක්ක අපිට මුකුත් කරන්න බෑනේ. අපි විනාශනවනේ අප්පා. පොඩ්ඩක් ඉන්නකෝ අපි එන්න විතරනේ අපි තව කෙනෙක්ව අරන් ආවා ඉතින්. අදිස්සියට උදව්වට ආවදී යාළුවෙක්. මොකයි උනේ? එන්න යාළුවනේ අද මොකද අපි කරන්න යන්නේ? රොටියක් හදන්න යන්නේ රොටියක්. කැමරාවේ එහා පැත්තෙත් අපේ යාළුවෙක් ඉන්නවා. එයා එන්නේ නැහැ හැබැයි ඉස්සරහට. ගත් කරදම ගම කෑවේ. මම පිටියනද? නෑ පටන් ගන්න. දෙහෙන්නේ නැහැ. අකරම රත් කරලා තව හරිනේ. අපිත් එක්ක වීඩියෝ වලට එන්න කැමති අය ඉන්නවනම් ඊළඟ දවසේ කතා කරන්න ඕනේ. තවත් කට්ටිය වුණා අරගෙන. රොටි කීයක් කරනවද? හා. රොටි ඉතින් අපි කට්ටියට මෙහෙටදී අපි දෙක කාලා ඊට පස්සේ කවුම් බඩ පැනේ. එහෙනම් 500 ගන්න. ආයි පිටිද බඩ ගන්න තියෙන. මට පොල් වැඩිපුර ගන්නගෙන අමතක වුණා. සම්බෝලෙට මේකට දෙකට. ඊ අතර කියන ඇහෙනවද? යාළුවනේ අපි ඉන්නේ මේ කොහෙද දන්නවද? දැදුරුවේ කඩිකාව මංකඩ යට. පොඩි අවුලක් තියෙනවා ඉතින්නේ. ගණන් ගන්න එපා චුටි. හරි වා අනන්න. මෙන්න මේ හරියදී මට මතක හැටියට අපේ යාළුවනේ හොද්ද වලියක් යනවා. ඉතින් අපි දෙන්නයි ටික මං ඒ හින්දා මියුට් කරලා දැම්ම ඕන. කපලා හොදලා අම්මා සික්කයි. හරි ඒක වෙනන්නේ. කීයද? සුද්ධ කරගෙන. අයියට ඉතින් හරි හදිස්සි. යාට බඩගිනි වැඩි වෙලා ඉන්නේ. චූටි බඩගින්නේට රොටියක් තමයි ඉතින්. රොටි තුනකුත් ඇති කිය දැම්මම කියනවා. මං ඉතින් ඒ වුණාට රොටි ටික ඔක්කොම හදන්න තමයි මේ දුරදිග සාකච්ඡාවක් ගෙනියන්නේ. මොන රොටියකුයි සැරමසන ඉඟුරු පේන්ටියකුයි යන්නේ ආගමක් ජාතියක්. කතාවෙන් කතාව ළමයිනේ මං වතුර දැම්මා. රොටි වලට වතුර වැඩි වුණා කියන්නකෝ. ඇලෙන්න ගන්නවා නේද? යාළුවෝ දැන් පරාට වීගෙන ඉන්නේ රොටිය.
අපි දෙන්න දැන් රොටි කන අදහස් චුට්ටක් අතහැරලා පරාට තත්ත්වයට ඇවිල්ලා තියෙන රොටි පදම. මොකක්ද ඔය කරේ? දැන් මම ඉපස් ගන්න ඉපාකේ මේක. කොහොමද මේකට අක්කල් පුපුරලා ගියාම රත් කරන්න කියලා. ඇත්ත කියන්නේ. ඔන්න අපේ කැමරා මල්ලිත් බඩ පැලෙන්න hina වෙනවා. එයාත් දැන් කියන රොටි නෙමේ පරාට තමාරු කණ්ඩ වෙන්නේ. පාප්පදන සයිස් එකට වතුර දාලා කියලා තමයි කියන්නේ ඉතින් එයා. හරි මැනික මනුස්සෙන්ට ඉතින් වැරදි වෙන්නේ. මං ඔයාට රොටිය වගේ එකක් කොහොම හරි හදලා දෙනවා ඕන්නද? හරි ඔයා රොටියක් හරි පරාටයක් හරි මොකක් හරි හදන්නකෝ. මං එතකන් සම්බෝලේ හදන්න ලුණු ටිකයි තක්කාලි ටිකයි කපලා ලෑස්ති වෙන්නම් ඉතින් ඔයාට සම්බෝලේ හදන්නේ. අද ඔයානේ උයන්නේ. මට ඉතින් පෝරවුරේකට බඩු දාන් ගියත් ඔන්න ළමයිනේ කටින් බෝඩ් එක ගෙනියන්න අමතක වුණා. අත කපා ගන්න ගණීද දන්නෙත් නෑ තක්කලි ගෙඩිය කපන්න ගිහලා මං ඉතින් හොරෙන් බලාගෙන ඉන්නවා පැත්තකට වෙලා තක්කලි ගෙඩිය කපන විදිය. ආ දැක්කේ නෑ මං බලාගෙන ඉන්නවා ඉතින්. අම්බෝ ඇති යාන්තන් දැන් රොටි පදමට වගේ පේනවා යාන්තන්. නැත්තම් ඉතින් පරාට යන්නේ කන්න වෙන්නේ. පරාට යන්නේ මේ නැත්තම් ඉතින් පාන් පිටි තමයි කන්නේ වතුර ටිකක් දාලා. දැන් දැන් තියා. වතුර වැඩි වුණානේ. අලන්නේ අපුඩි තලයි කියලා. ඒකනේ මම මේම දානම මේ තාමරියද මම ඉබා ලයිව් එකේ වලක ඊ කතා කරලා උරුම පදව කතා කරලා. අද රොටි පදම වෙනස් වෙනවා දින. ඇලි වගේ මම පරාට පදම හොඳ රත් වෙන තියා. දැන් හොඳ රත් වෙන තියා. හැමදාම වගේ ඉතින් සුබුදු චාරිත්‍රේ මේ ලිපවුලනේ චාරිත්‍රේ මම තමයි තනියම ඉතින් හැමදාම කරන්නේ. අක්කා ඉතින් කැමති නෑ මම ලිපවුලනකොට. ඒත් ඉතින් එයා කැමතිත් නෑ ලිපවුලන්න. වීඩියෝ දාලා තියෙන්නේ. මේ අද පරාට රොටියක් කන්න වෙන්නේ. තේරිද දාන්න? තේරිද දාන්න? මේව රොටි කාලා තියෙනවද මල්ලි? මල්ලි රොටි කාලා තියෙනවද? මල කෙලියයි යාළුවේ තැටිට වඩා රොටිය ලොකු වෙලා මාර කේස් එකක් තමයි වෙන්නේ. අපි දැන් රොටිය පොඩ්ඩක් පොඩි කරගමු ඉතින්. නැත්තම් තැටියට දාලා පුච්ච ගන්න බෑනේ. නේද? අනේ මන්දා යාළුවනේ මම මේක කීවෙනි පාරද මන් දන්නේ නෑ මේ තලන්නේ ආයේ. මේක මල්ලි පරාට රෙසිපිය වුණා. ඒකයි වැටි. වතුර වැඩි. වතුර ඔන්න හැබැයි උදානේ. අද රත් උනා නේද? දැන් අපි ගුරින් ඉඳලා තියෙන තුම දාන්න. ඒකලි දාලා තියෙන්නේ. අලු රොටි කන්න ඉඳන්. මේක පැහැෙනකල් ඔකට පිටි ගත්තා හදාගමු. හොඳට කරේන කියලා ගන්න. ගෙඩි දෙන්න පොඩ තරක. එලි ඊට පස්සේ හැමදාම පිට. ඈ? පිට නේ. හන්දක් ගියානේ. හන්දක් කියන්නේ පොතේ දෙන්න.
ඔන්න ඉතින් යාළුවනේ ආයෙත් පොඩි වලියක් තමයි වලියන ටිකේ මම පොඩ්ඩක් ඉතින් මියුට් කරලා දැම්ම අපි දෙන්න වැඩ කරන්න ගත්තොත් භාගයක්ම තියෙන ඉතින් වලි තමයි ඒ වගේ අනිවාර්යයෙන්ම වලි තියෙන්නේ රොටිය හරව ගන්න අම්මෝ හැදුවා බෑ ඊට පස්සේ මමම ගිහිල්ලා ඉතින් ඒක හරවල දුන්නා දෙන්නගේ රොටි රෙසිපිය ගන්න එපා දෙන්න माली कैमरा और अंगन में तुमने बैठ में वगैरह රවුමක් මේක पूरे रेडी है कटन दे ගන්නවා ඉක්මන් කරපන් वो कटन देनी අම්බෝ දැන් නම් මේ පිච්චෙනලාවේ රොටිය සුවඳ හතර වටේට වෙනවා ඉතින් දැන් නම් මට බඩගිනි තිබ්බෙත් නෑ රොටිය සුවඳට දැන් ඉතින් මටත් බඩගින්න ඇවිස්සලා තියෙන්නේ පිරිමි අය ඉතින් චුට්ටක් ඔය ලිප වැඩවලට ඉච්චර උරු නෑනේ ඔන්න අයියක් පුච්ච ගත්තා අත කොන්න ඔය විදිහට තමයි අපේ රොටිය ඉතින් ලිපේ පිච්චෙන්නේ ලස්සනයි නේද අනේ රොටිය අතත් කොහොමද අද රොටි මේක ඇත්ත වෙන්නේ නේද මලි දැන් මේකට කොහොමද දැම්මා ලුණු කුඩු එකතු කරා මිරිස් කුඩු ටිකක් එකතු කරා කෑලි මිරිස් ජූඩකුත් දැම්මා එයා ඔන්න ඔය සම්බෝලේ අනපු දෙයින් කියලා මං ඉතින් වටේ පෙන්නවා කොහොමද ලස්සන ඕන් ඉතින් මුණත් පෙන්නවා ඉතින් චුට්ටක් හැන්නියානේ කොහොමද ඉතින් රොටිය රොටිය මරු සම්බෝලෙත් එක සෙට් ඒකයි ඉඟුරු ප්‍රේන්ටියයි කියන්නේ අම්බෝ ඉතින් අපි වෙනසකටත් එක්ක ඔන්න ලස්සන්ට පොල් කට තුනක තමයි අපි තේක බොන්නේ ඔය තුනක් තියෙන්නේ කැමරාමන්ටත් එක්ක අඩු බෑ හැමදාම ආයෙත් බොන්න පොල් කට ඔයන්නේ කේකොලේ අයියා ඔන්න ওই ටිකේ හලා ගත්තනේ තේක දැන් හරි දුම සෙට් වෙනවා ගන්න දෙන්නද කියලා එන්න පුෂ්පලතා කන ගමන් ඉන්නේ යාළුවේ ඒ ASCII අපේ කැමරාකාරයට වෙච්ච දෙයක් නැතෝ ගියා යාළුවේ මොකක් වුණාද දන්නේ මිනිහා ත්‍රිබෝලියක් තියනවා කඩේ මිනිහා එකපාරට නැතෝ ගියා මං හිතන්නේ මේ ලස්සනයිනේ කොහොමද යාළුවනේ view එක ලස්සන හවසක කඩිකාව පාලමෙන් උඩ දෙද්රුවේ සිට යාළුවනේ එහෙනම් අද අපි කාපු රොටියේ බලන්න අද අපේ vlog එක ඉවරයි පොල් කට්ටෙන් තේවිලා අක්කගේ කරවිච්ච රොටියක් කාලා කරවිච්ච රොටි කාලා වතේ හැලිච්ච අපිට ගොඩක් අකර තැබ්බි වුණා අද තේක හැලුණා සම්බෝලයකට එක රාට කෑවා කැමරාමන්ට දැන් පිස්සු වෙලා දින යාළුවනේ කැමරාමන්ට අපිත් එක්ක ඉඳලා පොඩක් පිස්සු වෙලා දින එහෙනම් යාළුවා අද අපි ගිහින් එන්න ආයෙත් අලුත් දවසක අලුත් තැනකින් අලුත් vlog එකකින් හම්බෙමු නේ බා පොඩකින් subscribe කරේ නේද subscribe කරන්න එහෙනම් යාළුවනේ පරිස්සමට ඉන්න ඔන්න අපි ගියා බයි bye bye